අද දින අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ තුන්වෙනි පාඩමේ පළවෙනි කොටස. ඒ තමයි රාජ්‍ය පිළිබඳ හැඳින්වීම හා රාජ්‍ය භූමිකාව. ඔබ දන්නා රාජ්‍ය කියන්නේ දේශපාලන විද්‍යාවේ ආරම්භකම තේමාව. දේශපාලන විද්‍යාව ආරම්භ වෙන්නේ රාජ්‍ය කියන්නේ මොකක්ද මෙහි භූමිකාව පිළිබඳ අධ්‍යයනය කිරීමට. රාජ්‍ය පිළිබඳ පොදුවේ පවතින නිර්වචනය තමයි මිනිස් සමාජය පාලනය කිරීම සඳහා පිහිටුවා ගන්නා ලද බලව්‍යූහයන්ගේ හා ආයතන පද්ධතියේ එකතුව. උතද මිනිස් සමාජය පාලනය කරන්න රාජ්‍ය පිහිටුවා ගන්න බව තමයි සරලවම අපට ලබා දෙන්න පුළුවන් අර්ථය. ඇරිස්ටෝටල් රාජ්‍ය නිර්වචනය කරමින් කියා සිටියේ රාජ්‍ය මනුෂ්‍ය සමාගමක් වන අතර එය මිනිසාගේ ඉහළම පොදු යහපත වෙනුවෙන් ක්‍රියා කරන නිසා එය අනෙක් මනුෂ්‍ය සමාගම් වලට වඩා උත්තරීතර වේ. ඒ ඇරිස්ටෝටල්ගේ අදහස. එවැගේම මැක්ස් වේබර් රාජ්‍ය පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කරේ රාජ්‍ය කියන්නේ නිශ්චිත භූමි ප්‍රදේශයක් තුළ බලහත්කාරී බලය සුජාත්‍ර ලෙස භාවිත කිරීමේ ඒකාධිකාරී හිමි මනුෂ්‍ය සංවිධානය රාජ්‍ය යනුවෙන්. ඔබ දන්නවා රාජ්‍යයට පමණයි බලයක් තිබෙන්නේ යම් රාජ්‍යයක් තුළ ජනතාවගේ ක්‍රියාකාරකම් පාලනයට. නීතිය ක්‍රියාත්මක කරන්නේ බලය කිසිදු වෙන ආයතනයකට හෝ පුද්ගලයෙකුට හිමි වෙන්නේ නැහැ. එගේම රාජ්‍ය පිළිබඳ දැන් අපි සාකච්ඡා කිරීමේදී රාජ්‍ය පුද්ගලයා සමග සමාජිකත්වය ලැබෙන්නේ රාජ්‍යයේ සමාජිකත්වයේ පුද්ගලයාට ලැබෙන්නේ උපත ලියාපදිංචි කිරීමෙන්. එලෙස ආරම්භ වන සමාජිකත්වය අවසන් වෙන්නේ පුද්ගලයාගේ මරණයෙන්. සහ රාජ්‍ය සම්බන්ධයෙන් පවතින සුවිශේෂී කාරණාව තමයි රාජ්‍ය අප කිසිවෙකුගේ ඇසට නොපෙනෙන ස්පර්ශ කළ නොහැකි සංකල්පමය ආයතනයක් සහ රාජ්‍යයේ සම්භවය. එහෙමත් නැත්නම් රාජ්‍ය කවදා කෙසේ මොන විදිහට ආරම්භ වුණාද කියන එක පිළිබඳ නිශ්චිත අදහසක් නැහැ. නිශ්චිත පවසන්නත් බෑ. කෙසේවත් අපි සංකල්පීයමය එමන් නැත්නම් න්‍යායාත්මකව පිළිගන්න ලෝ ආරම්භ වූ මුල්ම රාජ්‍ය ක්‍රමය ගෝත්‍ර රාජ්‍ය ක්‍රමය කියලා. කියන්නේ යම් ගෝත්‍රික ජන කණ්ඩායමක් Tamanගේ පාලනයට යම් පාලන ක්‍රමයක් අනුගමනය කරන්නට ඇති කියන විශ්වාසය. ඒ නූතන රාජ්‍ය ක්‍රමය දක්වා දීර්ඝ විකාශනයක් පෙන්눔 කරන අතර නූතන රාජ්‍ය ක්‍රමය අංග ලක්ෂණ 4කින් සකස් වෙන්නේ. ඒ තමයි නිශ්චිත දේශ සීමා. කියන්නේ රාජ්‍යයකට Tamanගේ ගොඩබිම සාගර කලාපය ගුවන පිළිබඳ තියෙන සීමාව. ජාතික පදනම. ඒ කියන්නේ ජනගහනය. ඔබ දන්නා රාජ්‍යයක නිශ්චිත ජනගහනයක් සිටීමට අවශ්‍ය. ඒ කියන්නේ ජනගහනයක් නොතිබේ න. කියන්නේ සරලව ගත්තොත් මිනිස්යන් ජීවත් වෙන්නේ නැත්නම් එතන රාජ්‍යයක් නිර්මාණය වෙන්නේ නැහැ. වගේම ආණ්ඩුවක් තිබිය යුතු වෙනවා. වගේම අභ්‍යන්තර හා බාහිර වශයෙන් ක්‍රියාත්මක වන ස්වාධිපත්‍යයක් රාජ්‍යයට හිමි වෙනවා. ස්වාධිපත්‍ය කියලා අපිට සරලව මේක විග්‍රහ කරන්නට පුළුවන්. මේ අංග ලක්ෂණ 4 සමන්විත ආයතනය රාජ්‍ය කියලා පිළිගන්නේ 1648 වෙස්පේරියානු සාම සම්මුතිය මගින්. ඔබ දන්නා යුරෝපයේ පැවති 30 අවුරුදු යුද්ධයේ අවසානයේදී තමයි මේ වෙස්පේරියා සාම සම්මුතිය ඇති වෙන්නේ. ඉහත ලක්ෂණ වලට අමතරව රාජ්‍යයේ ජාත්‍යන්තර පිළිගැනීමක් පැවතිය යුතු බවට 1933 මොන්ටිවීඩියෝ සම්මුතිය මගින් පිළිගන්නවා. ඒ අනුව රාජ්‍ය පිළිබඳ සංකල්පය ඔය ආකාරයෙන් අපිට හඳුන්වා ගන්න පුළුවන් වෙන අතර ඊළඟට අපි අවධානය යොමු කරන්නට ඕනේ රාජ්‍යයේ භූමිකාව මොකක්ද කියන එක. භූමිකාව යනුවෙන් අපි හඳුනාගන්නේ කාර්යභාරය කියන එක. සම්ප්‍රදායිකව පිළිගන්න ආකාරයට රාජ්‍යයට පැවති කාර්යයන් 3ක් තියෙනවා. ඒ තමයි නීතිය සම්පාදනය කිරීම. එහෙම නැත්නම් ව්‍යවස්ථාදායක කාර්ය. නීති ක්‍රියාත්මක කිරීම හේවත් විධායක කාර්යයත්, යුක්තිය පසෙල්දලීම හේවත් අභිකරණ කාර්ය. නමුත් නූතන රාජ්‍යයන් මීට එහා ගිය පුළුල් කාර්යභාරයක් ඉටු කරනවා. ඉන් ප්‍රධානම කාර්යයක් වෙන්නේ නීතිය සමාජ ආරක්ෂාව හා දේපල භාරකාරත්වය. ඒකෙන් අදහස් වෙන්නේ රාජ්‍ය තම රාජ්‍ය තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීම, ජනතාවගේ දේපල ආරක්ෂා කිරීම වැනි කාර්යයන්. ඊයටතේ රාජ්‍ය මෙන්න මේ කාර්යයන් සිදු කරනවා. ඒ තමයි යුක්තිය පසෙල්දලීම, නීති සම්පාදනය කිරීම හා ක්‍රියාත්මක කිරීම, සමාජ සාමය පවත්වාගෙන යාම, ජනතාවගේ ජීවිත හා දේපල ආරක්ෂා කිරීම. මෙන්න මේ වගේ කාර්යයන්. තවත් රාජ්‍ය විසින් සිදු කරන සුවිශේෂී කාර්යයක් තමයි ආර්ථික කටයුතු පාලනය හා මෙහෙයවීම. ඒ කියන්නේ තම රාජ්‍ය තුල ප්‍රධාන අංගයක් වෙන්නේ රාජ්‍ය ආර්ථිකය. එහිදී එම කටයුතු පාලනය කිරීම සිදු කරන්නේ රාජ්‍යවලින් අතර එහිදී රාජ්‍ය පහත කාර්යයන් සිදු කරනවා. ඒ තමයි ජනතාවගෙන් බදු අය කිරීම, ආර්ථික ප්‍රතිපත්ති සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම, ආර්ථික වර්ධනය වේගවත් කිරීම, විවිධ කර්මාන්ත ආරම්භ කිරීම ආදී කාර්යයන්. එගම සමාජ කටයුතු පාලනය හා මෙහෙයවීමත් රාජ්‍යයට පැවරෙන කාර්යයක්. මෙම කාර්ය රාජ්‍ය හිමිවන පැරණි කාර්යයක් වන අතර එහිදී ජනතාවගේ කටයුතු සුබ සාධනය, දිනුජ ජනතාවට සහනාධාර ලබා දීම, ආදායම් බෙදී යාමේ විෂමතාවය පාලනය කිරීම ආදී ඇති වෙනවා.
නීතිය හා සාමය ආරක්ෂා කිරීම කියන කාර්යය තමයි රාජ්‍යයට හිමි වන පැරණිම කාර්ය වෙන්නේ. මේ යටතේ සමාජය තුළ ජීවත් වන සියලු දෙනා මෙන්ම සියලු ආයතන යටත් කර පාලනය කිරීමේ බලය රාජ්‍යයට හිමි වන අතර ඒ සඳහා අවශ්‍ය පොලිසිය, බන්ධනාගාර, අභිකරණය වැනි ආයතන රාජ්‍ය සතු වෙනවා. මීළඟ කාර්ය වෙන්නේ යුද්ධ ප්‍රකාශ කිරීම හා යුද්ධ කිරීම. ඔබ දන්නා රාජ්‍යයකට පමණමයි මේ බලය හිමි වෙන්නේ. කිසිදු වෙනත් ආයතනයකට හෝ පුද්ගලයෙකුට රාජ්‍ය තුළ හමුදා පවත්වාගෙන යාම හා අවිනිෂ්පාදනයේ නීත්‍යානුකූල වෙන්නේ නැහැ. මේ රාජ්‍යයට පමණක් හිමි වන බලයක් මේ දෙආකාරයි. ඒ තමයි රාජ්‍ය අභ්‍යන්තර යුද්ධ හා රාජ්‍ය බාහිර යුද්ධ. මේ ඉහත කාර්යයන් අපි රාජ්‍ය විසින් සිදු කරනවා කියලා හඳුනාගත්තට පැහැදිලිවම මෙම කාර්යයන් සිදු කරනු ලබන්නේ ආණ්ඩුව විසින්. කියන්නේ රාජ්‍යයේ බලය ප්‍රායෝගිකව ක්‍රියාවට නංවනු ලබන්නේ ආණ්ඩුව. ඒ අනුව අපිට උත්තරයක නිගමනයට මේක යොදා ගන්න පුළුවන්. හිත කාර්යයන් රාජ්‍ය විසින් ඉටු කරනවා යයි සැලකුවාට සංකල්පමය හා න්‍යායාත්මක වශයෙන් ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනු ලබන්නේ ආණ්ඩුව විසින් බව අපි තවත් පාඩමකින් හම්බ වෙනවා.